හෙලෝ යාළුවනේ අද අපි වැඩිහිටි නිවාසයකට දාන වේලක් පිළියෙල කරලා ගිහින් දුන්නා. ඒ තමයි බොරැල්ලේ ශ්‍රී ලංකාරාම විහාරයේ තියෙන වැඩිහිටි නිවාසය. ඇත්තටම මේ වැඩිහිටි නිවාසයට දැන් අපි අවුරුදු 10කට විතර කලින් තමයි දානය දෙන්න ඉස්සෙල්ලාම දානය දුන්නේ. ඊට පස්සේ අපි නොකඩ වායික කරගෙන ආවා. නමුත් කොවිඩ් වලින් පස්සේ ඒක නැවතුණා. ඇත්තටම මට මතක නැහැ මම මතක් කරා බැලුවා කොහොමද අපිට මේ වැඩිහිටි නිවාසය සම්බන්ධ වුණේ කියලා. නමුත් මට ඒක මතකයට නැහැ. කොහොම නමුත් ඉතින් අපි පුරුද්දක් විදිහට දානේ ගිහින් දුන්නා. ඊට පස්සේ කොහොම හරි කොවිඩ් වලින් පස්සේ අපිට ඒක මගහැරුණත් නැවත අපිට මතක් වුණා අම්මගේ උපන්දිනය සිහි කරලා දානයක් දෙන්න ඕනේ වැඩිහිටි නිවාසයකට කියලා. ඉතින් ඒකකොට තමයි ආපහු ඉන්ටර්නෙට් එකේ බලලා නම්බර් එක හොයාගෙන කතා කරලා ආපහු දාන කෑම වෙලක් බාරගත්තා. ඉතින් අපිට හම්බුනේ 9 වෙනිදා හවස. ඒ සියලා ගොඩාක් වයස නිසායි සමහර අය අසනීපයි. ඒ නිසාත් වෙන්නේ නැති කෑම හරි බොහොම පොඩ්ඩයි කන්නේ. සමහර විට රැයට කෑම කරනවා අඩුත් ඇති. ඉතින් මොකද ගිය වතාවේ අපි ගෙනියපු කෑම ගොඩාක් ඉතුරු වුණා. අපි හිතුවා යාළුවා ඉතින් ඔය මැකරෝනි වගේ දේවල් එහෙම කන්න කැමති ඇති කියලා. නමුත් ඇත්තටම යාළුවා පාන් ඉන්දියාප්පයි තමයි ගත්තේ වැඩියෙන්ම. අර දේවල් එච්චර කැමති නැහැ. ඉතින් ඒක නිසා අපි මේ ගමන තීරණය කළා ඉන්දියාප්ප පාන් සුදු ආප්ප ටිකක් අරගන්න. නම් සුදු ආප්පත් ගන්න හම්බුනේ නැහැ. මොකද අපි හිතුවේ දැන් මෙහෙ හොඳට සුදු ආප්ප හදන තැනක් තියෙනවා. නමුත් මෙහෙන් නම් අරගෙන යනකොට නින්නේ කියලා අපි ඒ පිට්ටෝ තැනකින් ගමු කියලා කතා කරගෙන ගියාට අපිට පිට්ටෝ තැනකින් ගන්න හම්බුනේ නැහැ. ඒක තැනකවත් තිබුණේ නැහැ. සමහර විට අපි මේ පොසොන් දවසට කලින් දවස නිසා අය ආප්ප හදන තැන්වල එහෙම වැඩ කරන අය මොනවද ගිහිල්ලා දන්නේ නැහැ. වහලා තිබුණේ කොහොමද ආප්ප තිබුණේ හරියට තිබුණ තැන. කොහොමද ඉතින් අපි චිකන් හදලා චිකන් බ්‍රෙස්ට් එක හැදුවා. ගොඩක් මිරිස් දැම්මේ නැහැ. හදලා පරිප්පු වෙලා පොල් සම්බෝලයක් හදලා පානුයි ඉන්දියාප්පයි අරගෙන ගියා. ඉතින් ඇත්තටම මෙතන ඉන්නේ සීයලා 19 දෙනයි. හරියම අහිංසක අසරණ සීයලා. අපි යනකොට ඒගොල්ලෝ බොහොම මේ කියන්නේ බොහොම උනන්දුවෙන් අපි එනකම් බලාගෙන ඉන්නවා. අපි එනකොට අත් දෙක එකතු කරලා අපිට සමු දෙන්නේ ආයිබෝවන් කියලා හරියම දුක හිතෙනවා. කාගේ හරි ඉතින් මේ දෙමව්පිය වෙන්නේ නැති. ඉතින් අතරම මම නම් හිතන්නේ එහෙම දෙමව්පියන්ව අසරණ කරන එක හරි පව් වැඩක්. සමහර විට ඉතින් එක ප්‍රශ්න එක අපහසුතා නිසා වෙන්නේ නැති. කොහොම නමුත් Tamanට පුළුවන් උපරිම විදිහට Tamanට හැකි පමණින් Tamanගේ දෙමව්පියන්ව Taman ළඟම තියාගන්නවා නම් තමයි හොඳ මට හිතෙන්නේ. ඒ තරම් අසරණකමක් දකින්නවා ඒ සීයලාගේ මූණ වලින්. අපි දැන් අවුරුදු 10කට විතර උඩදී ගියාම ඉන්න සීයලක් තවම ඉන්නවා. ඉතින් අපි එනකොට අනිත් අවුරුද්දට අපි හම්බෙමු සීය කියලා එනවා. ඉතින් hina වෙනවා බොහොම අසරණ විදිහට. සමහර අය අසනීපයි. ඉතින් ඒගොල්ලන්ව බලාගන්නෙත් අර මේ අනිත් හොඳට ඉන්න සීයලා තමයි. මේ අපිට හදපු චිකන් එක. ඉතින් මම කියන්නේ අපිට ගොඩක් දේවල් කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපිට පුළුවන් ප්‍රමාණයෙන් අපේ දෙමව්පියන්ට සලකගෙන අපි ළඟ තියාගන්නවා නම් තමයි හොඳ. මොකද අපි කවුරුණත් ඔයාලා අපි මෙහෙම ඉන්නේ දෙමව්පියෝ අපිව මේ ලෝකෙට බිහි කරපු නිසා. අපිට කිසි දෙයක් ඒගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. අපිව මේ ලෝකෙට බිහි කරපු එකම ඇති ඒගොල්ලන්. ඉතින් ඊට වැඩිය දෙයක් අපිට අවශ්‍ය නැහැ ඇත්තටම. ඒ මගේ ආකල්පය. ඉතින් සමහර විට එක ප්‍රශ්න
අපහසුතා මොන හරි ඒ දේවල් නිසා එක්ක දෙමාපියන්ගේ තියෙන යම් එක ප්‍රශ්න නිසා එහෙම අවස්ථාවන්ට ඒ වගේ තැන්වලට යොමු වෙලා ඇති. කොහොම නමුත් ඉතින් මට නම් දැනෙන්නේ හරිම අනුකම්පා සහගත හැඟීම් තමයි ඒ සීයලා දක්නට. ප්ලාස්ටික් කප්ස් ගෙනල්ලා ඒවා සෝදලා වේලෙන්න තියලා පළතුරු කපලා ඒවට දාලා ගිහින් දුන්නා. ඊට උඩින් අයිස්ක්‍රීම් එකක් අරගෙන ගිහිල්ලා එතනදි දැම්මා. මේ ගමන අපි සීයලට දුන්නේ බෙඩ් ෂීට් එකයි කොට්ටුරයයි. ඇත්තටම මට හිතෙනවා මේ මහලු නිවාසෙට මේ වැඩිහිටි නිවාසෙට ඒ තරම් උදව් උපකාර නොලැබෙනවා ඇති කියලා. ඒකමයි අපි මෙච්චර කොයිතරම් මේ අවට වැඩිහිටි නිවාස තිබුණත් අපි ඒ මහලු නිවාසයේ වැඩිහිටි නිවාසෙම තෝරගෙන තියෙන්නේ දානිය ගිහින් දෙන්න. මේක තවත් දානයක්. මේ මගේ කසින් සිස්ටර් එයා ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නවා. එයාට ඉතින් වටලප්පමක් හදලා දෙන්න හිතුණා. එදා හවසම ඉතින් එයාට වටලප්පම් එකකුත් හදලා කෑම ටිකකුත් යවුවා. මොකද මට මුකුත් එයාට හදලා දෙන්නත් බැරි වුණා. වටලප්පම් වලට හරි පෙරේතයි. දවස් ගානක ඉඳන් කීකියා හිටියා. ඉතින් ඒ කටයුත්තත් ඔන්න එදාම මට කරන්න පුළුවන් වුණා. ඉතින් මම ඕගලන්ට කියන්න හිතුවේ ඔයාලටත් අවස්ථාවක් හම්බ වුණොත් මේ වැඩිහිටි නිවාසෙට කැම වේලක් ගිහින් දීලා ඒ සීයලාගේ සිත සතුටු කරන්න ඇත්තටම ලොකු පිනක් ඒක. ඒ අවස්ථාවක් ලැබීමත්. ඒ සීයලාගේ ෆොටෝ අරගෙන වීඩියෝ අරගෙන දාන්න හොඳ නැහැ, හරි නැහැ කියලා හිතන නිසා මම එහෙම කළේ නැහැ. එහෙනම් යාළුවනේ ආයෙත් දවසක වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.